ඔන්න කොහොමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා හංසි කියලා හරිම දුප්පත් ගෑනු ළමයෙක්. හංසිගේ ගෙදර හිටියේ හංසි එයාගේ වයසක ආච්චී විතරයි. ආච්චි අම්මේ කන්න මොනවද තියෙන්නේ? අන්න අර කුස්සියේ රොටී වගේක් ඇති ළමයෝ. අද නම් වෙන මොනවත් නෑ. මට හරිම බඩගිනි. අනේ ආච්චි අම්මේ අදවත් බත් නැද්ද? අනේ නෑ මගේ දරුවෝ. මම මේ වනට් එක විකුණලා අද හවසටවත් හාල් පොල් ටිකක් අරන් එන්නම්කෝ. වලන් ටික විකුණලා ලැබුණු සොච්චම් මුදලින් ගෙදරට ඕනි හාල් පොල් අරන් තමයි හංසිගේ ආච්චි ගෙදර ආවේ. දුවේ හංසි, එයි ආච්චි අම්මේ. ඔන්න මම මගේ දුවට පැණි වඩලු ගෙනාවා. මම උයනකම් මගේ දුව මේවා කන්නකෝ. අනේ හරි ෂෝකුනේ. මං හරිම ආසයි ඕවට. ආච්චි අම්මත් කන්න. අනේ මං ඕවට ආස නෑ ළමයෝ. ඔය ළමයා කන්න. ආච්චි අම්මේ මේ පාරු පන්දිනේට මට තෑග්ගක් හම්බ වෙනවද? ඔව් ඔව්. ඔයාට මේ සැරේ අනිවාර්යෙන්ම තෑගි ලැබෙයි. ෂා නියමයිනේ. මටත් මේ පාර තෑගි ලැබෙනවා. මම මගේ යාළුවන්ට කියනවා එයාලට වගේම මටත් මේ පාර උපන්දිනේට තෑගි ලැබෙනවා කියලා. ආච්චි ඇත්තටම මට තෑගි ලැබෙයි නේද? ඔව් ඔව් ළමයෝ. මම මගේ දුවට අනිවාර්යෙන්ම තෑගි අරන් දෙනවා. ඉතින් පුංචි හංසි හීනමාවමව හිටියේ එයාට උපන්දිනේ දවසට ලැබෙන තෑගි ගැන. හංසිගේ ආච්චිට නම් ගොඩක් මහන්සි වෙන්න වුණා හංසිට උපන්දිනේට තෑගි අරන් දෙන්න. අනේ නැන්දේ. නැන්දට දැන් ඕව කරන්න පුළුවන්ද? නැන්දගේ වයසත් එක්ක. මොනව කරන්නද කෙල්ලේ? අර අහිංසක දරු පැටිය වෙනුවෙන් මේ හැමදේම. අනේ ඇත්තට ඒ කෙල්ලව දාලා අම්මා රට ගියාමයි අදත් නෑ. තාත්තත් මලා ඒ ගියා වාසනාව තමයි. අනේ එහෙම කියන්න එපා කමලෝ. දෙමාපියන්ගේ වැරදිවලට මේ අහිංසක කෙලී පලි නෑ. මම මේ නැහින්නේ ඒකිට මෙදා පාරවත් උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්න. හැම පාරම අරන් දෙන්නම් කිව්වට කොහෙද මට උනේ නැහැලු. මේ පාරවත් උපන්දිනේට කෙල්ලට තෑග්ගක් අරන් දෙන්න ඕනි කමලෝ. ඉතින් වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න රෑ දවල් දෙකේම මහන්සි වුණු හංසිගේ ආච්චි හොඳටම අසනීප වුණා. අනේ කමල නැන්දේ. මගේ ආච්චි අම්මට සනීප වෙයි නේද? අනේ මන්ද කෙල්ලේ. බෙහෙත් ගෙනාවනේ. හොඳ වෙයි ඉතින්. මේ ඔක්කොම ඔබ නිසානේ කෙල්ලේ. උඹට තෑගි අරන් දෙන්න වැඩිපුර සල්ලි හොයන්න ගිහින් තමයි මේ ඔක්කොම. ආච්චි අම්මේ ඔයාට දැන් කොහොමද? දැන් එච්චර අමාරුවක් නෑ දරුවෝ. මම මේ කල්පනා කරේ මගේ දුවට මෙදා පාරත් උපන්දිනේට මුකුත් අරන් දෙන්න බැරි වෙයිද කියලා. අනේ ඒකට කමක් නෑ ආච්චි අම්මේ. ඔයා සනීපුනොත් මට ඒ හොඳටම ඇති. අනේ මගේ අසරණ කෙල්ල. මට බැරි වුණානේ කවදාවත් උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්න. කෙල්ල කොච්චර සතුටින්ද හිටියේ. මේක නම් මගේ කරුමේ. ඔන්න ඉතින් හංසිගේ ආච්චි අසනීපේ තියෙද්දිම පුංචි හංසි ගැන හිතලා ආයෙම වලන්න අරන් නගරෙට යන්න පිටත් වෙනවා. ඒත් නගරේ හැමෝම අලුත් බඩු මුට්ටු වලට හුරු වුණු නිසා එක මැටි වළඳක්වත් විකුණ ගන්න ආච්චිට බැරි වෙනවා. පුතේ හංසි චුට්ටක් මෙහාට එන්න. ඇයි ආච්චි අම්මේ? පුතේ ආච්චි වළං අරන් දවස් ගානක් නගරෙට ගියා. ඒත් එක වළඳක්වත් විකුණ ගන්න බැරි වුණානේ.
මගේ පුතා ආච්චි එක්ක තරහද? වෙදා පාරත් මුකුත් අරන් දෙන්න බැරි වුණාට. අනේ මං ආච්චි අම්මා එක්ක තරහ නෑ. අපි ලබන පාර උපන්දිනේට තෑගි ගොඩක් ගමුකෝ. ආච්චි අම්මා හොඳටම සනීප වෙලා ඉන්නකෝ. ඉතින් පුංචි හංසගේ හිත කොච්චර හොඳයිද කියලා හිතලා හංසගේ ආච්චිට ගොඩක් සතුටු හිතුණා. ඒ වගේම මේ පාර උපන්දිනේටත් හංසිට මුකුත් අරන් දෙන්න බැරි වුණ නිසා ආච්චිට ගොඩක් දුක හිතුණා. ඉතින් ඔන්න උපන්දිනේ දවසත් උදා වුණා. ගමේ යාළුවෝ සෙල්ලම් කරන සද්දේ හුණු හංසි ඒ පැත්තට යනවා. සුබ උපන්දිනයක් හංසි. කෝ ඔයාගේ තෑගි? මට තෑගි හම්බුනේ නෑ සිඟිති. අනේ අපි හැමෝටම උපන්දිනේට තෑගි ලැබෙනවනේ. ඔහොම ඉන්නකෝ මගේ පරණ බෝනික් එක්ක ඇති. මං ඔයාට ඒක දෙන්න සෙල්ලම් කරන්න. අනේ ඔයාට ගොඩක් ස්තුතියි සිඟිති. ඔන්න ඉතින් හංසි යාළුවොත් එක්ක සෙල්ලම් කරලා සිඟිති දීපු පරණ බෝනික්කත් අරගෙන ගෙදරට එනවා. මගේ දුව ආවද? මොනවද ඔය අතේ තියෙන්නේ? මේක සිඟිති දුන්නේ ආච්චි අම්මේ. අනේ මගේ අසරණ කෙල්ල. දැන් ඇඟපත හොදන් එන්න. මම මේ අල වගේක් තැම්බුව ඒක කමුකෝ. හොඳයි ආච්චි අම්මේ. ඉතින් පුංචි හංසි යාළුව දීපු බෝනික්කත් සෝදලා ලස්සනට තියලා කෑම කාලා නිින්දට යනවා. උදේ නම් පුදුම දෙයක් තමයි වෙන්නේ. අනේ කොමගේ බෝනික්ක කොහෙද? ඔයා මොනවද හොයන්නේ? ඔයා කවුද? කොමගේ බෝනික්කා? මං තමයි ඔයාගේ බෝනික්කා. ඔයාගේ අවංකකමට හිත හොඳකමට දෙවියෝ මට වරමක් ලබා දුන්නා. ඔයාට උදව් කරන්න. ඔයාට පණ තියෙනවනේ. ඔයා කතා කරනවනේ. අනේ මට මේ මොකුත් තේරෙන්නේ. මම මේ හීනයක්ද දකින්නේ? අනේ නෑ පුංචි යාළුවේ. ඔයාට මොනවද මගෙන් ඕනේ? මට මගේ ආච්චි අම්මව සනීප කරන දෙන්න. මට වෙන මොකුත් ඕනේ. ඔයා ඇත්තටම හරිම හොඳ ලස්සන හදවතක් තියෙන දරුවෙක්. මේ හැමදේම ඔයාට. ඉතින් පුංචි සුරංගනාවේ හංසගේ ආච්චිව සනීප කරනවා. ඒ වගේම එයාලට කෑම බීම, අලුත් ඇඳුම්, අලුත් ගෙයක් මේ හැමදේම එයාගේ මායා බලෙන් ලබා දෙනවා. ඉතින් පුංචි හංසිට මේ උපන්දිනේදී හැම දෙයක්ම ලැබෙනවා. එයාගේ අවංකකම, හොඳ ගතිගුණ, හිතන පතන විදිය මේ හැම දෙයක්ම නිසා හංසිට ඒ හැම දෙයක්ම ලැබෙනවා. ඊට පස්සේ හංසි එයාගේ ආච්චි හරිම සතුටින් ජීවත් වෙනවා. කාටුන් එක් බැරලා අපේ channel එකත් subscribe කරන්න.